පින්නතුනි අපි ආය මේ වගේ පිම්බෙමක ඉඳගෙන බණ අහන්නද? සංසාරේ කවදානම් මේ වගේ තැනක ඉඳගෙන පින්නතුනි ධර්මයේ ශ්‍රවණය කරන්න ඔය මොකවත් ඕනේ නැහැ. සංසාරේ කවදානම් ආය අපි මිනිස්සු වෙලා උපදින්න මම මුලින් අර ගාථාව උද්දෘත කරා. හල්තේ සබ්බ පාපස්සා කරනවා. සියලු බුදුවරුන්ගේ අනුශාසනා, සියලු බුදුවරුන්ගේ අවවාදය මොකද්ද බුදුවරු කියන්නේ? මොක නැතත් කමන්නේ මේ දෙක මතක තියාගෙන අද මෙතන යන්න. වෙනදින මට දැන් දවස් 4කට කලින් වෛද්‍යවරු කිව්වා බණ කියන එක නවත්තන්න කියලා. කිව්වත් කමන්නේ විනාඩි 45කට වඩා කියන්න එපා කිව්වා. නවත්තන්නම කිව්වා. අද කොහොමද මම මෙතෙන්ට ආවේ නැත්තම්? මතක තියාගන්න. මාසලා උගන්වනවා සියලු පව් නොකළ යුතුයි. පැහැදිලිද මං කියන්නේ? බුදුවරු අපිට උගන්වනවා සියලු පව් නොකළ යුතුයි. ඒක හරි විශිෂ්ට ඉගැන්වීමක්. සියලු පව් නොකර ඉන්න පුළුවන් මොන ආත්මෙද? බලන්න පුළුවන් සියලු පව් නොකර ඉන්න. බෑ. සියලු පව් නොකර ඉන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. ඊට පස්සේ උගන්වනවා කුසලස්ස උපසම්පදා. බුදුරු කියන කුසල් විතරක් වඩන්න ඕක කරන්න පුළුවන් මොන ආත්මෙද? දැන් මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නවා. ඒ ඉතින් කරන්නේ නැත්තේ. ඔය දෙක කරන්න පුළුවන් මිනිස්සුන්ට විතර නම් සියලු බුදුවරු නම් මේවා උගන්වලා දෙන්නේ. ඔය දෙක කරන්න එපා. අකුසල් කරන එක නවත්තන්න. කුසල් යට ගහන එකක් නවත්තන්න. සියලු පව් නොකළ යුතුය. කුසල් විතරක් ඉස්මතු කළ යුතුය. මේ දෙක විතරක් කරන්න පුළුවන් ආත්ම භාවයේ ලැබිලා තියෙනකොට අපේ තරුණ මහත්තුරුනේ අම්මලා තාත්තලා නොවැදින් තේරෙයි හොඳේ පව් වෙනකොට. ඔව් එහෙම ධම්ම ගානකුත් නෑ මෙහෙම කිව්වට. බුදුහාමුදුරුවෝ උගන්වපු ඔය කොහොමත් මිනිස්සුන්ට පින්නතුනේ පව්පින් තේරෙන්නේ ව්‍යාධියටපත් වුණාට පස්සේ. පව්පින් තේරෙන්නේ ජරාවටපත් වුණාට පස්සේ. ජරාවට ව්‍යාධියටපත් වුණාට පස්සේ කටවල් බහිනවා. පැහැදිලිද? මේ අර ගණන්කාරකම් තියෙන මිනිස්සු ඉන්නවද නැහැ? ඒ කියන්නේ ඔය පොඩි සද්ද බද්ද දාගෙන ඉන්න. හොඳට මතක තියාගන්න. මම උදෙත් කිව්වා දෙවිනුවරක් ටිකක් කජල්නේ. ටිකක් නෙමෙයි හොඳටම නේ. අර කොල්ල දෙන්නටත් වෙඩි තිබ්බ දේවාල ඉස්සරහයි. මං කිව්වා මම විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නකොට මේ චණ්ඩි කියලා කියන්නේ ගහගන්නවොත් ගහගන්න බෑ. ඔය ඔහොම තමයි. ඉඳගෙන ඉන්නකොට ගිහිල්ලා වෙඩි තියනවා පිටිපස්ස බලන් ඉන්නලා කපනවා. එහෙම නැත්තම් ගුටි ගන්න බෑ. ගැහුවොත් එහෙම දෙකට ගන්නවා. දෙපැත්තෙන් අපි පොඩි පැටවුනේ කිහිල්ලේ ගහගත්ත හැකි අපිට එහෙම. ඔය පින්නතුනේ මේ කට වචනේ භාවිතා කරනකොට ඒ කියන්නේ මේ ව්‍යාධියට ජරාවටපත් වෙන්න කලින් අපි කට විතරක් ගමු. කට පාවිච්චි කරන්න ඕන මොකේද? කට හම්බෙලා තියන්නේ මේ කසාදවල තියෙනවද? වැඩි හිටි සමෙදි තියෙනවද? පුළුවන් නම් තමයි බස් ටිකක් අරගෙන මේ කට්ටිය යවන්න මේ
අර රාජගිරිය වික්ටෝරියා එක බලන්න. උතන පාර්ලිමේන්තු පැත්තේ තියෙන අබ්බගාත නිවාස. ඔය වැඩි හිටි සමිතිය වලින් ගිහින් ලෑන්ඩ් ඕවට. ගිහින් කියන්නේ එහෙම නෑ උන්ගේ කර්ම කියලා. හොඳයි. කැන්සර් හොස්පිටල් එකට යන්න. ගිහින් බලලා තක්සේරු කරන්න ඕන ඇත්තටම මේ කට තියෙන්නේ මොකටද කියලා. පින්නුතුනේ අපිට හොඳට කතා කරන්න පුළුවන්කම තියෙන එකේ එකදු අකුසලයක්වත් කරන්න එපා. කරන තරමක් පව් කරන්නේ මොකෙන්ද? දැන් මේ පින්නුතුන් මේ වෙනකොට කුණුහරුප කීයක් විතර කියලා දෙනවා? කොහොමද දෙකකට වැඩි? එතන එක අම්මා කෙනෙක් හරි ඉන්නවද? මේ පැත්තට බොනවද නැහැ? නැ සාහිතික මාන. ඔය නෑ අනිත් පැත්තේ වල හරියට කසිප්පු හරනේ දෙනවා එක. මේ නැතුවද? මෙතන ඔයත් ඔය රියැක්ෂන් දාන විදිහට මට තේරෙනවා මුළු සේරටම වඩා මෙහි අරක්කු තියෙනවා කියලා. කෙසේ හෝ වේවා එහෙනම් මෙතන එක අම්මා කෙනෙක්වත් නැතුව ඇදී එක අම්මා කෙනෙක්වත් ඉන්නවද වේසි කියලා බැනුම් ආව නැති මේ පැත්තේ අර බොන්නේ තියෙන සමහරට ඒවා අඩු ඇති වෙනතනේ දැන් මේ අම්මලා හදවතට තට්ටුවක් දාලා අහන්න වැඩිපුරම කුණුහරුපෙන් දැල්ලා තියන්නේ කවුද? අල්ලපු ගල්ල මිනිස්සු බයිනවා. පාරෙන් මිනිස්සු බයින්නේ කවුද බයි? සෙනෙහබර කසාද ස්වාමියා නෙමෙයි. නැත. මොන බැනුම් දැටි ඇටි තඩි ගහලා ඇති. තඩි ගහනවා කියන්නේ ගහනවා කියන්නේ. එතකොට දැන් මේ තාත්තලා කල්පනා කරන්න ඕනේ වෙනතුනේ මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මිනිස්සු මේ ගම්වල බස් පිටින් ලෑස්ති කරගෙන මේ ඉසලෝකේ නැති තැන් වලට යන්න හදනවා මේ පුදුම විදිහට මේ ගිහිල්ලා පිනක් දහමක් කරගන්න ඕන කියලා. කොහෙවත් යන්න කලින් පවුල පන්සල වගේ කරගන්න පුරුදු වෙන්න. හෙට ඉඳන් ගෙදර තෝ කියලා කතා කරන එක නවත්තන්න. පුළුවන්. ගෙවල් වල කටවල් ඇරියොත් මොනවද කියන්නේ? අපෝරුවට දරුවන්ට අම්ම කුණුහරුපෙන් බයිනවා. කවුද බයින්නේ? දැන් අම්මලා තාත්තලා ඉඳගෙන කල්පනා කරන්න ඕන මම දවසට කීපාරක් මගේ ළමයිට කුණුහරුපෙන් බයිනවා. ඒ තමන්ගේ ලේම් මසින් ජාතක කරන දරුවන්ට කුණුහරුපෙන් බයින්නේ. ඒක කොච්චර අසිස්ටද? ඊට පස්සේ මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ලංකාවේ හරියට දික්කසාද වෙනවනේ. හරියට පෞල් ප්‍රශ්න. ඊයේ පෙරේද ළමේ කාවේ නෑ පිළිවෙලට. මං ඇහුවා කොල්ලගෙන් මොකද පුතේ ආවේ නැත්තේ? එතකොට කියනවා හම්දුරනේ තාත්තා අම්මට ගහලා අම්මා ඉස්පිරිතාලේ උයන්ද කවුරුවත් හිටියේ නෑ. මේ පැතිවල කොච්චරව තියෙනවද? කොහෙන් නිවන්ද පින්නතුනේ? මේ පවුල පන්සල වගේ තියෙන්න ඕන අහලා ඇති මං හිතා. මම මේවා මේ කියන මට මතකත් නැහැ මම මේවා කීපාරක් කියලා දෙනවද කියලා. ඇයි මෙච්චරම කියන්නේ? මේ වගේ තියෙන වැදගත්කම දන්න හින්දා. දෙමව්පියෝ පුරුදු වෙන්න. වෙනත් කටගැරෙන්න මේ කියන්නේ. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපයක් කියන්න එපා. මේ පිම්බිමේ ඉඳන් අදිෂ්ඨාන කරගන්න. තරුණ තරුණිය අපේ අම්මලා තාත්තලා සත්පුරුෂ පින්වතුන් හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලා කියන්නත් එපා. ඔකට හේතුවක් තියෙනවා. මිනිස්සුන්ගේ හිත්
කැඩෙන්නේ රිදෙන්නේ කේන්තියන්නේ ව්‍යාපාදය විශ්සෙන්නේ ඔයා කියලා බයිනකොටද තෝ කියලා බයිනකොටද ඔයා කියලා බයිනට කේන්ති යනවද ජනගමන් කාට හරි තාතෝ කියලා බයින්නෝ බලන්න ඒ වචනේ තියෙන බරපතලකම වචනවලට පුළුවන් වෙනතුනේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය හික්මවට පුරුදු වෙන්න. ඒට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලා කියන්නත් එපා. කුණු හරපයක්වත් කියන්න එපා. මෙහෙම දේශනා කරන්නේ අපූර්වට සමහර අම්මලා දරුවන්ට කියනවා. කියන්නද තොපි හදුවට වඩා හොඳ නිකන් හිටියනම් කියලා. කාටද කියන්නේ? දරුවන්ට. පිටුතුනේ තාත්තා අර දැන් මේ හොඳට කෙරෙන මොකද්ද කියලා නෙමෙයි බොනෝ කියවනේ. දැන් මෙහි ඉන්න කසාගල ඉන්න වීරෝධාර තාත්තලා කල්පනා කරන්න ඕනේ. අනේ මොන තාත්තද? අපූර්වට පාරේ යනවනේ කියලා විද්‍යාවක් නැතුව. පොලිසිය වුණත් පොලිසියට ටෝක් කරනවා බීලා නැහැ කියලා. කඩුල්ලෙන් ඇතුළට ගියපු ගමන් ඉස ලෝකෙ නැති වෙරි මත වෙන්නත් මොන්න පිරිමිකමත් අරකට පලිය කවුද? දරුවෝ බිරිඳ නිසා මතක තියාගන්න මේ තාත්තලාට කියන්නේ ඔය මහාමේ මොම්බලෙක ඊත් එහෙමයි ඔය මම දෙමව්පියන්ට කියන්නේ දෙමව්පියන්ගේ ලොකු වගකීමක් තියෙන්න ඕනේ. මේවා හදන්න පින්නතුනේ එක පැත්තකට බන කියලා නෑ. දැන් මට ඔය ඉස්කෝලවලින් කතා කරනවා දේශනාවලට මං කියනවා ඉතින් අම්මා තාත්තා එනවනම් විතරක් එනව නැත්නම් ළමයිට බණ කියලා වැඩක් තියෙනවද? ඔව් මොමිඩියට චූ කරනවා. ඔව්. මගේ අත්දැකීමෙන් කියන්නේ කැරක් කරගෙන ධර්මාසනෙට ඇල්ලුවා එකපාරක් කරගෙන. ඉතින් පිටුතුනේ බල්ලෝනේ. මතක් වෙච්ච හින්දා කියන්නේ. එතකොටම ළඟ හිටපු කොල්ලෙක් ගැහුවා පින්නතුනේ බල්ලට. ඒ සංසාරේ කරපු පව්වලට බල්ල වෙලා උපදිනවනේ. දැන් අපි මොකටද උඩ ගහන්නේ? එනිසා කුරා කුඹේ කොටවත් හානි කරන්න එපා. තාත්තලා අම්මලා හොඳට මතක තියාගන්න. කවදාවත් දරුවෝ ඉස්සරහ කුණු හරපයක්වත් කියන්න එපා. කවදාවත් බිරිඳට දරුවන්ට වෙරි පෙන්වන්න එපා. ඒකෙන්ද පෞරුෂයේ හීන සමාජයක් බිහි වෙන්නේ. සමහර කොල්ලෝ කියනවා හාමුදුරුවනේ අරක මරන්න හිතලලු තියෙන්නේ. කවුද අරක කියන්නේ? තාත්තා. ඇයි? හාමුදුරුවනේ දන්න කාලේ ඉඳන් අම්මට ගහනවලු. දන්න කාලේ ඉඳන් ගෙදර පුනරම කියනවලු. ඉවසන්න බැරිම හින්දා යන්න ගියාලු. ගොඩක් ළමයින්ට ගෙවල් ඉස්සරහදයක් කළා දෙන්න. ඇයි? ගෙවල් වලින් තියෙන ප්‍රශ්න පීඩනය දරුවන්ගේ තත්ත්වය අඳුරන්නේ. අවුරුදු 15 16 ආවට පස්සේ දෙමව්පියෝ කියනවා හාමුදුරුවනේ ළමයා කියන දේ අහන්න. සමහර විට ප්‍රශ්නේ තියෙන්නේ අපි ගාව. අර බොහොම ප්‍රසිද්ධ කතාවක් තියෙනවා පින්නතුනේ. එක ඉස්කෝල ගුරුවරියා ඔය ඉස්කෝලවල මේක හරියට තියෙනවා. ළමයි 35ක් 40ක් විතර ඉන්නවා.
ඉගෙන ගන්න අපහසුකම් තියෙන ළමයි ඉන්නවා. මෙතන ඉන්නවත් ඇති එහෙම ගුරුවරු කරන්න දෙයක් නැහැ කියලා දානවා. මේ දෙමව්පියන්ට ගෙන්නලා කියනවා මේ ළමයන්ට මෙයාලත් එක්ක එකට යන්න බෑ කියන්නේ නැද්ද? අර ඒ හින්දා එක්ක වෙනම පන්තියකට දානවලු නැත්තම් විශේෂ අධ්‍යාපනයට යොමු කරන්න. අම්මට කියලා මනෝවෛද්‍යවරයෙකුට පෙන්නලා බෙහෙත් තරම් දෙන්න කියලා. කොල්ලා කියලා මට පිස්සු නෑ මට බෙහෙත් බොන්න බෑ. පස්සේ ගුරුවරිය කියනවා දරුවන්ට පුතේ මම බෙහෙත් ගෙනාවා බලන්නකො තියෙන කාරුණිකකම. ළමයින්ට හොරෙන් ගුරු කාමරයට ගිහලා මගේ බෑග් එකේ බෙහෙත් කාඩ් එක තියෙනවා පෙත්ත බීලා එන්න. දවස් දෙක කරා. යනකොට කොල්ලට කියනවා එන ගමන් මගේ තේ බෝතලෙන් තේ එකක් දාගෙන එන්න. දවස් 10ක් 15ක් යනකොට කොල්ලා හොඳයි. පස්සේ ගුරුවරයා අම්මට කතා කළා. "ඕ මම බෙහෙත් දුන්නා දැන් හොඳයි." අම්මට පුදුමයි. අම්මා කොල්ලෙන් අහනවා "පුතේ ඇත්තටම බෙහෙත් බිව්වද?" ටීචර් බෙහෙත් ගෙනාවා මට බොන්න කිව්වා. එනකොට තේ එක ගේන්න කිව්වා. මම බෙහෙත් පෙත්ත ටීචර්ගේ තේ එකට දාලා ටීචර්ට දුන්නා. ලෙඩේ හොඳයි. කාටද ලෙඩේ තිබ්බේ? ප්‍රශ්නේ තියෙන්නේ අපි ගා. දෙමව්පියෝ කියන දරුවෝ දඩබ්බරයි. කියන්නේ කෙලලා අවුරුදු ගාන කොල්ලා කියන දේ අහන්න. බලනකොට බඩේ ඉන්නකොට කුණුහරුප්පල්ලා තියෙන්නේ නැද්ද? ඕන තරම් බඩදරු අම්මලා කියලා දෙනවා. හම්දුරනේ මේ කොල්ලා බඩේ ඉන්නකොටත් ගහවලු. ගසනවා. හරියට පීඩනේ හිංසනේ. මම මේ තරුණ මහත්තුරුන්ට මේ පණිවිඩය දෙනවා. කසාද බැඳලා නම් කරන්න දෙයක් නැහැ. බැඳලා නැත්තම් මේ කියන දේවල් ටිකකට එකඟ වෙන්න බැයි නම් බඳින්න එපා. ජීවිතේ අනේකට ගරු කරන්න පුරුද්දක් නැත්තම් මොකද කරන්න ඕන? බඳින්න එපා. ගරු කරන හැටි කියන්නේ මම ඒ ලෙවල් වලට පන්ති කොල්ලොකුම හරපෙන් බයින තරම් කෙල්ලොට ඇයි කියලා අහනකොට ඩේ ඩවුන් කරන්න බරක් වෙලා එහෙනම් මොනවාරකින් බයින සිතක් තියෙනවා බදලක් නැතුව එහෙමනම් බැන්දාම මරන්නේ නැද්ද එහෙම ජීවිතේ හොඳ පෞරුෂයක් තියෙන්න ඕන අපිට ඒ පෞරුෂය නඩත්තු වෙන්න ඕන මේ බල්ලෝ බලල්ලු වගේ නෙමෙයි හොඳ අභිමානයක් තියෙන්න ඕන ඒක තියෙන්න ඕන හොඳ ක්වොලිටි එකක් එක්ක ඒක මේන්ටේන් කරන්න බැරි තරුණයන්ට බෑ පොඩ්ඩ බැරි වෙච්ච ගම අනේකගේ හැඟීම් වලට ගරු කරන්න පුරුද්දක් තියෙන්න ඕන අනේක තේරුම් ගන්න පුරුද්දක් තියෙන්න ඕන. අර අහලා තියෙනවද නාරදටයි දේවාලටයි වෙච්ච? ඔය ගෙවල් වල කියනවා නේද වෙලාවකට හාමුදුරනේ කරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ බුම්මගෙන ඉන්නේ කියලා කියන්නේ. බුම්මගෙන හේතුව අනේකට ගරු කරන්න පුරුද්දක්. ඔය නාරද හැන්දෑවේ මේ වගේ වෙලාවට ගමනක් යනවා. අම්බලමක නවතිනවා අම්බලමේ ලයිට් නැහැ මොනවාද එළිය නැහැ අම්බලමේ අයිතිකාරයා කියනවා නවතින්න පුළුවන් හැබැයි ආලෝකේ නැහැ ටිකක් ඇතුලෙන් ඉන්න. ඇයි ඇතුලෙන් ඉන්න කියන්නේ? කවුරු ආපුවාම පෑගෙනවනේ. ඊට පස්සේ ටිකකින් දේවාලයට කියනවා ඉන්න පුළුවන් හැබැයි ඇතුලේ කෙනෙක් ඉන්නවා පේන්නේ නැහැ කලවරයි. ඒ හින්දා දේවාල දොර කඩ බුදියනවා.
දොරකඩ බුදිය ගන්න. දැන් දේවාල දන්නවද නාරද ඉන්නේ ඇතුලේ කියලා? ඔය කනද්දපත් උනේ නෑ. දේවාල අහනවා. දේවාල දොරකඩ නාරද ඇතුලේ. ඊට පස්සේ නාරදට මහරාය වෙනකොට එළියට පහළියට යන්න උවමනාවක් ඇති වෙනවා. දැන් නාරද දන්නවද දේවාල දොරකඩ බුදි කියලා? නෑ. පිටතට යනකොට බෙල්ල පෑගෙනවා දේවාලේ. නාරද මොකද කරන්නේ? මේ සමා වෙන්න කියන දේවාල බෙරිහන් දෙනවා. දේවාල කල්පනා කරනවා යනකොට දකුණු පැත්තෙන් ගියේ. දැන් දන්නවා බෙල්ල තියෙන තැන. එනකොට අනිවාර්යෙන් ওই පැත්තෙන් ඇවිල්ලා ගිරිය පාගනවා මැරෙන්න. නාරද කල්පනා කරනවා දකුණු පැත්තේ බෙල්ල තිබ්බේ දැන් මේ පැත්තෙන් ගියොත් ආයෙත් පෑගෙනවා යනකොට වම් පැත්තේ යන්න. දේවාල බෙල්ල පාගයි කියලා බයට දකුණු පැත්තේ තිබ්බ බෙල්ල වම් පැත්තට දැම්මා. ආයෙත් එනකොට මොකද උනේ? එලසම බෙල්ල පෑගුණා. කියමු බලන්න කවුද වැරදි? ඔය ගෙවල් වල ඔය වගේ නෙමෙයිද වෙන්නේ? ඇහිලි බැහිලි නෑ. අම්මලා තාත්තලාගෙන් අහනවා කෑවද කියලා. අපූර්වට කියනවා තෝ දැක්කේ නැද්ද මං කෑවද නැද්ද කියලා අහන්නත් අනිත් පැත්තට. වචනය මිනිස්සුන්ට සංග්‍රහ කරන්න. වාචාය සංවරෝ සාදු වචනේ සංවරකම තේරෙන්න ඕනේ. අපි කියන වචනයක් ගානේ අනේකට රිදෙයි අනේක පීඩාවටපත් වෙයි අනේක කනගාටුවටපත් වෙයි කවදාවත් ඔය හිතුවද මෙහෙම කියනකොට කිය හාමුදුරනේ ඔය විදිහට අපේ ගෙවල් වල ඉන්න බෑ හැම වෙලේම අපි අවුස්සනවා කියලා. එන්නදින ඔය ඇත්ත විතරක් නෙමෙයි අපිට කොච්චර බයිනවද? මම ඊයේ දැක්කම මට කවුරු බයිනවා කත්නෝරුවේ නිගණ්ඨයා කියලා. ඔබ බයිනවා ඉතින්. මොන වැරද්ද කෙරුවට සැලෙන්න නරකයි. අකම්පිත වෙන්න. ඔහොම ගියොත් එමිසර බූරුව කරේ තියාගෙන තමයි යන්නේ. ලෝකයා කියන විදිහට මෙහෙම ගෙරියයි. අපේ ආධ්‍යාත්මික ශික්ෂණය සංවර්ධනය හැදිච්ච ගම ඒක අපි ගාව තියෙන්න ඕනේ. මිනිස්සුන්ට මරණකොට මතක් වෙන්න ඕනේ මම වචනකින්වත් කිසි කෙනෙකුට වැරද්දක් කරලා නැහැ. මිනිස්සුන්ට මරණකොට මතක් වෙන්න ඕනේ. මේවා ඉතින් තේරෙන්න නම් මරන්නත් ඕන බින්නතුනේ. නිකන් කිව්වට මේවා තේරුමක් නැහැ. මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන්න ඕන. කිසි කෙනෙකුගේ හිතක් රිදලා නැහැ. හෙට ඉඳන් පුරුදු වෙන්න. අනේක තුල වැරදි 1000ක් තිබ්බත් කමක් නැහැ. මැරෙන්න කලින් වෛරය නවත්තලා මැරෙන්න. එච්චරයි. ඒ පින්නතුනේ වෛරය නවත්තන්න කියන්නේ. නැවැත්තුවේ නැත්තම් මොකද වෙන්නේ? පින්නතුනේ වෛර පරිමහන්න පුළුවන් ළඟින් ඉන්නකොටද ඈතින් ඉන්නකොට? වෛර පරිමහන්න පුළුවන් වෙන්නේ ළඟින් ඉන්නකොට. ඔය කියනව නේද? සමහර අම්මලා තාත්තලා ඔය කියන්නේ. දරුවන්ට කියන්නේ නැද්ද තොපි අපේ හතුරුද කොහෙද පෙර කියලා? කියනවා. සමහර දරුවෝ කියන අම්මලාට තාත්තලාට අර දැක්කද ඊයේ පෙරේදා පොඩි එකා අවුරුදු 5 අර බෙල්ල කපලා මරලා දාලා තිබ්බේ. බෙල්ල ප්‍රශ්න වැඩි පොඩි උන් කෑ ගහන්නේ ඒකයි. බෙල්ල කපලත් නෙමෙයි. කොටලා මරලා තිබ්බේ බෙල්ලට. මොන වෛරයක් තියෙන්නද? සමහරු කියනවා නේද ඔය කියනෝනේ තොපි මරාගෙන මැරෙනවා කියලා. වෙනවද මරාගෙන මැරෙන හැටි? ඊට පස්සේ අර
යටිනුවර විපක්ෂ නායක මැරුණේ ප්‍රාදේශ සභාවේ. ලොකු කෙල්ලගේ බෙල්ල මිරිකුවා. බිරිඳගේ බෙල්ල මිරිකුවා. පොඩි එකගේ මගේ හිතවතා මට හිතා ගන්න බෑ අයියා එහෙම කරේ කියලා. කෙල්ලගේ බෙල්ල මිරිකණ්ඩ යනකොට පොඩි එකගේ ඇහුවා මං හිතන්නේ තාත්තේ මොකද මේ මහරෑ කියලා. අර තාත්තේ කියලා කියපු කමට ආපහු ගිහිල්ලා කෙල්ල මරන්න නැතුව බෙල්ල වල දාගත්තා. පැහැදිලිද පින්නතුනි වෛර පරිමහන ඇටි. මරාගෙන මැරෙනවා වෛරෙන් මැරුණා. කාලි යක්කිනීගේ කතාව අතීතේ විතරක් නෙමෙයි. ඒවාද තියෙන ඕනතරම්. පෙන්නතෝ පොඩියොන් හම්බෙච්ච ගමන් ටොයිලට් පෝච්චි වෙලයි වෙල් ගානේ නීරවල් අඳු ගානේ විසික්කල යනවනේ ලේ හත්ත පිටින් පින්නතුනි. කොහොමද කරන්නේ? වෛර පරිමහන ඇටි. සත්තු වෙලා හරි වෛර පරිමහන. දැකලා තියෙනවද අර සමහර බැල්ලිය පටව ගාපුවම ගහපු සැනින් පැටියව කනවනේ. එහෙම ඉන්නවා. බැලලිය බෝස පටව ගහපු ගමන් පැටිය කනවා මේ රදා මහල්ලනකොට. මොන වෛරයක් ඇද්ද? ඒ හින්දා මැරෙන්න කලින් ඔය වෛර නැති කරන්න. මේ අම්මලා කසාද ස්වාමියා ගැන මොන තරම් වෛරෙන්ද ඉන්නේ? බිනදුනේ ඔය ගංගේ වල ඇදිච්ච මිනිහ උදවියනේ. අපෝලුවට මේ අර දේවාල පිසී තියනද නැහැ. තියෙන දෙස් දෙවරකට ජීවිතේට විභාගයක් පාස් කරන්න කියලා පොල් ගහනවා. හරියන්න කියලා පොල් ගහනවා. ගහන පොල් කන්දෝ වගේ. මොනවාද? අඹරියන් කෙලවියන් වෙන ගහපන් හැප්පියන් කුඩුයන් කියලා නෙමෙයිද කියන්නේ? අද මට සීනිගමින් බණකට කතා කරා. මං ගිහිල්ලා මොනවද කියන්නේ? ආරේ පොහොලෙමට පොල් ගෙඩි වල තියාගෙන. මේ ගලා තේන්නේ අඹරනවනේ. අඹරිලම් ඵලයන් කියලා. මං ගියොත් එහෙම සීනිගම වහන්න වෙනවා. මතක තියාගන්න. මෙව කියලා මට මොනවා වෙයිද? ඔය අපි බෞද්ධයෝ බුදුහාමුදුරුවෝ මොකද්ද ඉගෙනුනේ? වෙනදුනේ මගේ සංස්කෘතිය අභිචාර ගරහණව නෙමෙයි. සංහිඳ ළඟ පාරේට කිරි දෙරීම මම නොකිරුවත් නොකරමිය ගැරහීම. ඒවා තියෙන්න ඕනේ. ඒ අපේ සංස්කෘතිය. ඒ අපේ සම්ප්‍රදාය. දේවාලවල මොකටද ගිහිල්ලා මිනිස්සුන්ගෙන් හෙන ඉල්ලන්නේ? යහපත සෙත සාන්තිය සමෘද්ධිය විතරයි පතන්න ඕනේ. එනිසා මතක තියාගන්න. ජීවිතේ කිසිම අවස්ථාවක කිසිම කෙනෙකුට පින්නතුනි ඔය වෛරය නම් පතන්න එපා. ඔය කියන්නේ සමහරව කියනවනේ තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා කියන්නේ. අපූර්වට කියනවා පින්නතුනි තොපි අපේ ඇස් ඉස්සරහම විදවන්න ඕන කියන්නේ. අපූර්වට කියනවා. ඒ නිසා හොද්දට මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල ඊට පස්සේ මේ පොඩියෝ මේ පැත්තට කොල්ල ගංජා ගන්නවද නැහැ. නෑ ඇත්තටම දන්නේ නේද? නැතුවද? ඔය ඒ පැතිවල මේ පොඩි කොල්ලෝ අවුරුදු 17යි 16යි 18යි දැන් බැලුවොත් කොල්ලොන්ගේ සාප්පුවල දුම්කල පොළොව හරි තියෙනවා. අත දාන්න එහෙම නැහැ ඉන්න ගම. මොකද මේවට මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේ බණ කියන වෙලාවෙන් පොඩි වෙලාවක් කරා
සත්පුරුෂ දරුවනේ කාගේවත් අතකොළු නම් වෙන්න එපා. ඔය කීකාගේ බයිසිකල් පිටිපස්සේ නැගලා යන එක නවත්තන්නකො. මේ ගම්වල කොල්ලෝ ඉන්නවා සල්ලි නැති හින්දා බයිසිකල යන්නේ. මොකෙක් හරි පස්සේ හැමදාම යනවා. ඔක නවත්තන්න. ගෙදර අම්මට තාත්තට වතුර කලයක් ගේන්න. කේක දීලා කෝපි හුඩු වටින් තියලා බත් එක්කලා පිගාන හොගන්න. අවුරුදු 23යි තාත්තා තමයි රෙදි හොදන්නේ. ලැජ්ජනතෝ කලිසම ගලවලා දොරෙන් දාලා යනවා. තරුණයෝ කොල්ලෝ හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. ඔය පිට ගිහිල්ලා පිට මිනිස්සුන්ගේ වැඩ හොගාලා. ඒ හින්දා මේක අපි හදන්න ඕනේ. එකටම අනේකට බැල මෙහෙවර කරන එක නවත්තන්න. හොඳ පෞරුෂයකින් හැදෙන්න. කුලී වැඩක් කෙරුවත් කමක් නැහැ. ඒක බොහොම නම්බුකාර විදියට කරන්න. මොකද මට වැල්ලේ තරුණයෝ කියනවා හාමුදුරනේ මේ අද කිව්වේ හාමුදුරනේ දැන් අපි පාර්සල් පාස් කරන්න නෑලු. කොල්ලෝ කියන්නේ වැල්ලේ බණක් තියෙන හිට අනිත් මාතර. ඒක විශාල කවුද සංවිධානය කරන්නේ? මං කිව්වා මං ඔරුවක් උඩ ඉඳගෙන හරි බණ කියනවා ලෑස්ති කරන්න. මේ වැල්ලේ ඉන්න අර තරුණ මහත්තුරු මේක කරන්නේ. මේ ධර්මයේ ආශ්චර්යානුභවය. තරුණයන්ට මේවා තේරෙනවා. මේවා දැනෙනවා. තරුණයෝ තේරුම් ගන්න ඕනේ. අවුරුදු 25ක් ගෙනකොට සමහර කොල්ලෝ ඉන්නවා අතේ දාන්න බ්‍රේස්ලට් එකක් නැහැ. අවුරුදු 25ක් යනකොට ගෙදර টয়ලට් එකේ දොරට ගහලා තියෙන රීප්ප පටි දෙකකුයි තහඩුවකුයි. කොල්ලට අවුරුදු 25යි. බිබු සිගරට් ගොඩවල් එක්කව කරුණා. මේ ඔය තැන් වල හැන්දෑවේ එක ගංජා බිබි ඕව නවත්තන්න ඕනේ. අපේ පොඩි කොල්ලොන්ගේ සාක්කුවල බීඩි තියෙන්නේ. ලැජ්ජ නැද්ද මන්ද? සමහර කොල්ලෝ ඉන්න හාමුදුරනේ වැසිකිලි යන්නලු බීඩියක් නැත්තම් උදේට. ඒවල් මේ හොඳ තරුණයෝ වුණාම හොඳ පෙනුමක් හොඳ පෞරුෂයක් හොඳ අභිමානයක් තියෙන්න බෑ. හැමදාම හැංගිලා ඉඳලා හරියනවද නැහැ? කුඹුරු වැඩ කෙරුවත් ඒව කොහොම ගරු ගාම්භීර විදියට කරන්න ඕන. අපි කියන්නේ සේරටම දොස්තරලා ඉංජිනේරු වෙන්න එහෙම නෙමෙයි. අර බුදුහාමුදුරුවෝ උගන්වපු කවුද මේවා කියන්නේ? බුදුවරු කියන්නේ හොඳ අත්තිසුඛය. අත්ත කියන සපේ තියෙන්න ඕනේ. තරුණයන්ට දෙන්න ඕන අම්මගේ තාත්තගේ ඉඩ කඩන් ගැන. බලාගෙන ඉන්නත්ව ගොඩනගෙන්න පුළුවන් හොඳ පෞරුෂය. භෝග සුඛය, අනන සුඛය, අනවජ්ජණය තියෙන්න ඕන. ණය නැතිකම තියෙන්න ඕන. මෙහෙම ගොඩනගෙන්න. කවදානම් පින්නතුනේ එක මනුස්සයා පිටිපස්සේ ගියලා අපි හැදෙන්න මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඔය කසිප්පු බොන තාත්තලාට මම මේ කියන්නේ. සමහරු දවසම වැඩ කරන්නේ මොකේද? වයින් බයෙන් දෙපා. දවසම වැඩ කරන්නේ මේ පැකට් එකක් ගන්න. පොල් ගෙඩි අහවලලා විකුණලා හරි බොනවනේ. චී. කොහේ පහදන්නද පින්නතුනේ මේවා. ඔක නවත්තන්න. තරුණයෝ මේ බන්ධනාගාරවල බණවලට ගියපුවාම ඒ වගේ මුදලාලිලා නැහැ. මේ ගම්වල පොඩි කොල්ලෝ ඉන්නේ. මේ පොඩි පැටවෝ ඉන්නේ. පව්. අපේ තරුණ පරම්පරාව කියන්න සතුටුයි. දැන් ගොඩ දෙනෙක් හැදෙනවා. දැන් ගොඩ දෙනෙක් බණ අහනවා. ගොඩ දෙනෙක් පන්සල් යනවා. බුදුවරු කියපු විදිහට ඉන්න. බුදුවරු උගන්වපු විදිහට ඉන්න. ධාර්මික රැකියාව, ධාර්මික රස්සාව කරන්න.
ජීවිතේ කවදාවත් අපි කරන දෙයකින් අනෙක් පීඩාවටපත් කරන්න එපා. පොරොන්දු වෙන්න. අධිෂ්ඨාන කරගන්න. කවදා